සියලු දෙනාටම සුබ දවසක්. ඔයාලට මම parabolic SAR indicators එක සහ candlestick use කරලා 1 minute trade ගන්න පුළුවන් strategy එකක් අද කියලා දෙනවා. තාමත් මගේ channel එක subscribe කරලා නැත්නම් subscribe කරගෙනම channel එක අපි යමු strategy එකට. මුලින්ම මම ඔයාලට strategy එක use කරන විදිය කියලා දෙන්නම්. ඊට පස්සේ ඔයාලට මම කියලා දෙන්නම් live chart එකට ගිහිල්ලා strategy එක practically. හරි. මේ තියෙන්නේ up trade එකක් ගන්න point එකක්. මේ වගේ අවස්ථාවක් තමයි අපි up trade එකක් ගන්න use කරන්නේ. එතකොට ඔයාලා පේනවා parabolic SAR indicators එකේ dot වලට පේනවා candlestick වලට යටින් යනවා කියන්නේ market එක up එකට. ඒ වගේම candlestick වලට උඩින් යනවා කියන්නේ market එක down එකට. ඒක තමයි indicators එකෙන් ගන්න signal එක. ඒ වගේම candlestick වලින් අපි බලනවා ඔයාලට පේනවා මෙතන double red candle parabolic SAR එකේ පළවෙනියට මෙන්න මෙතන dot එක වැටෙන්න ගන්නවා යටින් candlestick වලට යටින්. ඒ කියන්නේ market එක up වෙනවා කියලා. ඒ වගේම දෙකක් candle green candle දෙකක් හැදෙනවා. එතකොට යටින් තමයි dot දෙකක් හැදලා තියෙන්නේ. ඊට පස්සේ ඔයාලට පේනවා red candle දෙකක් හැදෙනවා. red candle දෙකක් හැදුනට පස්සේ ඒත් යටින් වැටෙන්නේ parabolic SAR එකේ dot දෙක. ඒ red candle දෙකේ දෙවෙනි red candle එක close වෙනකොට තමයි අපි මේක entry ගන්න. මේක පැහැදිලිව මම ඔයාලට කියලා දෙනවා මේ up එකට. live chart එකට ගිහලා මම ඔයාලට practically මේක කරලා පෙන්නන්නම්. හරි මේ තියෙන්නේ down trade එකක් ගන්න point එකක් ඔයාලට පේනවා මේ down trade එකක් ගන්න මේ විදිහට. එතකොට market එක down එකට යන එකේ අපිට පළවෙනි indicator signal එක indicators එකක් අපි මේක use කරන parabolic SAR indicators එකේ dot ඔයාලට පේනවා අපේ dot තියෙනවා dot candle වලට උඩින් තියෙනවා කියන්නේ down එකට කියලා. එතකොට ඒක තමයි පළවෙනි signal එක. ඊට පස්සේ ඔයාලට පේනවා red candle හැදෙනවා. හැදිලා හිටන් ඊට පස්සේ green candle දෙකක් හැදෙනවා. red candles කීපයක් හැදිලා හෝ එකක් හෝ හැදිලා ඊට පස්සේ down මේ වගේ parabolic SAR එකේ dot උඩින් යන වෙලාව ඊට පස්සේ green candle දෙකක් හැදෙනවා. දෙවෙනි green candle එක close වෙනාට පස්සේ තුන්වෙනි candle එක open වෙද්දී ගන්නවා down එකට 1 minute trade එක. MTG අවශ්‍ය නම් MTG එකක් ගන්න පුළුවන්. ඊට වඩා ගන්න යන්න එපා මේ strategy එකේදී. හරි පොඩි account වලට හොඳට වැඩ කරන්න පුළුවන්. හරි මේ තියෙන්නේ live chart එක. ඔයාලට මම පොරොන්දු වුණා live chart එකේ මේක practically කරලා පෙන්නනවා කියලා. හරි මේ තියෙන්නේ live chart එකේ OTC market එකක් AUD USD OTC market එක. එතකොට අපි බලමු මෙතනදී trade එකක් ගන්න. දැන් ඔයාලට පේනවා parabolic SAR indicators එකේ dot හැදලා තියෙන්නේ candlestick වලට යටින්. candlestick වලට යටින් parabolic SAR එකේ dot හැදලා තියෙනවා කියන්නේ අපි අනිවාර්යෙන් ගත යුත්තේ මොකද්ද? up එකට trade එක. එතකොට ඒ පළවෙනි සිග්නල් එක දෙවෙනි සිග්නල් එක වලට පේනවා red candle දෙවෙනි red candle එක හැදෙනවා. පළවෙනි red candle එක හැදුනා දෙවෙනි red candle එක හැදුනා. මේ red candle එක close වුණාට පස්සේ අපිට ගන්න පුළුවන් ඊළඟ candle එක open වෙනකොටම up එකට trade එකක්. අපි බලමු trade එකක් ගන්න මේ තප්පර. හරි මම මෙතනදි ගන්නවා $10ක් දාලා up එකට trade එකක්. ඔයාලා දැක්කා parabolic SAR එකේ dot තියෙන යටින් candlestick උඩින් තියෙන්නේ ඒක පළවෙනි confirmation එක. ඊට පස්සේ දෙවෙනි confirmation එක green candle කීපයක් හැදිලා ඊට පස්සේ red candle 1යි 2යි දෙවෙනි red candle එක close එකේදී අපි මේ strategy එකේදී use කරන මේ විදිහට දෙවෙනි red candle එක close එකේදී අපි ගන්නවා 1 minute up trade එක. 1 minute up trade එක. බලමු අපි සාර්ථකද නැද්ද කියලා. ඒතකොට MTG use කරනවා කිව්වා බැරි වෙලාවත් මේ trade එක අපි ගන්නේ red candle දෙකයි ඊට පස්සේ green candle එකක් හැදෙයි කියලා අනුමාන කරලා තමයි 1 minute ගන්න. බැරිලාවත් red candle දෙක හැදිලා ඊළඟ candle එකට අපි green candle එකක් හැදෙයි කියලා දැම්මට red candle එකක්ම හැදුනොත් අපි red candle තුන්වෙනි red candle එකේදී නැවත තව 1 minute trade එකක් ගන්නවා up එකට AMTG එක විදියට stake එක double කරලා. හරි. ඔයාලට පේනවා trade එක win කරා. මේ up එකට ගන්න trade එක. ඔයාලා මේක හොඳට demo එකේ practice කරන්න. මේක Cortex වලට pocket option වලටත් වැඩ කරනවා හොඳට. හොඳට practice කරන්න. ඒ වගේම MTG එකට වඩා යන්න එපා. මොකද දාන හැම trade එකම හැම වෙලාවෙම එකම දේ වෙයි කියලා හිතන්න බෑ. සමහරවිට loss යන්න ඉඩ තියෙනවා. එහෙම ගියොත් MTG එකට වඩා යන්න එපා. හරි අපි දැන් ඇවිල්ලා ඉන්නේ down trade එකක් ගන්න වෙන chart එකකට. එතකොට ඔයාලට පේනවා real balance එක මගේ මම real account එකේ මේ ඔයාලට කරලා පෙන්නන්නේ මොකද ඔයාලට හරියට experience එකක් එන්න අවශ්‍ය නිසා. හරි මෙතනින් down එක trade එකක් ගන්න පුළුවන්. පළවෙනියට parabolic SAR එකේ dot තියෙන ඉහලින් candle පහලින් කියන්නේ අපිට පුළුවන් down එකට confirmation එක. දෙවෙනියට red candle කීපයක් හැදිලා තියෙනවා. ඊට පස්සේ
green candle එක හැදුනා. දෙවෙනි green candle එකත් හැදෙනවා. පිට double green candle. ඊට පස්සේ මේ දෙවෙනි green candle එක close වෙනකොටම තමයි අපි down එකට entry ගන්නෙ. parabolic SAR ගේ dot ඉහළින් ඊට පස්සේ red candle කීපයක් තියෙනවා. candle stick හැදලා තියෙන dot වලට පහළින්. ඊට පස්සේ red candle කීපයක් හැදලා ඊට පස්සේ green candle දෙකක් හැදෙනවා. දෙවෙනි candle එක close එකකින් තමයි අපි down එකට 1 minute trade එකක් ගන්න. down එකට. දැන් මම මෙතනින් place කරනවා $10ක් දාලා down එකට. හරි. මම ගන්නවා මෙතනින්දි trade එකක් down එකට 1 minute trade එකක් $10ක් දාලා. හරි. මේ විදිහට තමයි down එක trade එකක් ගන්නයි බලමු මොකද වෙන්නේ කියලා මේ trade එකට. එතකොට up එකට ගන්න විදිය කියලා දුන්නා, down එකට ගන්න විදිය කියලා දුන්නා. යම් හේකින් ඔයාලා හිතන්න ඔයාලා loss වුණා කියලා මෙතන. loss වෙන්න හේතුව green candle දෙකක් හැදුනා. තුන්වෙනි candle එක red candle එකක් හැදෙයි කියලා අපි trade කරා. නමුත් තුන්වෙනි candle එකත් හැදෙන්නේ green එකක්. එතකොට green candle තුනෙන් පස්සේ හතරවෙනි candle එක red candle එකක් හැදෙයි කියලා MTG1 එක විදිහට martingale එක විදිහට අපි use කරනවා down එකට. ඒකෙදි use කරන්නේ MTG එකේදී use කරන්නේ green candle තුන්වෙනි green candle එකේ තමයි එක දිගට down එකට. මොකද පළවෙනි එක අපි දානවා green candle දෙකක් හැදලා තුන්වෙනි එක red candle එකක් හැදෙයි කියලා තමයි පහළට යයි කියලා දාන. නමුත් ඒකත් ඉහළට ගියොත් තුන්වෙනි green candle එකක් හැදුනට පස්සේ හතරවෙනි එකට අපි දානවා stake එක double කරලා එක step එකක් විතරක් MTG. හරි. ඔයාලට පේනවා trade එක profit. right. සාර්ථකව down එකට හැදුනා අපි දාපු trade එක. හැම වෙලාවෙම මේක මේ විදිහටම වෙයි කියන්න බෑ. මොකද MTG එකක් දෙයක් යන්න පුළුවන් වෙලාවලුත් තියෙනවා. මොකද හරියට ප්‍රැක්ටිස් කරන්න කිව්වේ ඒකයි ඔයාලට. මොකද chart එක අපිට 100%ක්ම කියන්න බෑනේ. අපිට 180ක්, 160ක්, 150ක් ඒ වගේ තමයි කියන්න පුළුවන්. 180 වගේ කීයක මේක 180ක් වගේ කොහොමත් වැඩ කරනවා. අපි දැන් බලමු මේක ඉන්ඩිකේටර්ස් එක ඇඩ් කරගන්න කොහොමද කියලා. මෙතන ඉන්ඩිකේටර්ස් මාක් එකට යන්න. ඉන්ඩිකේටර්ස් මාක් එකට ගිහිල්ලා මම ඇඩ් කරගෙන තියෙනවා parabolic SAR. මේක ඇඩ් කරගත්තේ නැත්නම් මේ add more කියලා එන්නේ tool කියලා. ඒක ටික් කරාට පස්සේ මෙන්න මෙතන parabolic SAR තියෙනවා ඉන්ඩිකේටර්ස් යටතේ. එතකොට ඒක ටික් කරගන්න. ඒක ඉන්ඩිකේටර්ස් එක යූස් කරන්න ඊට වඩා යූස් කරන්න නැහැ. ඒක ටික් කරාට පස්සේ මෙන්න මේ වගේ එනවා. ඒක මේකේ settings එක 0.02 කියලා තියෙන්නේ මේකේ settings එක. හරි. ඒක ඕකේ කරා. ඊට පස්සේ වලට පේනවා මෙතන ඉන්ඩිකේටර්ස් එක ඇඩ් වෙලා තියෙන විදිය. ඊට පස්සේ මේකේ 1 minute chart එක අපි යූස් කරන්නේ. 1 minute chart එක යූස් කරන්න මෙන්න මෙතනින් 1m කියලා දාගන්න. ඊට වඩා අඩුවෙන් දාලා ඊට වඩා මේක 1 minute තමයි සාර්ථක වැඩ කරන්නේ. මට නම් මම 1 minute විතරයි මේක කරලා තියෙන්නේ. අනිත් ඒවා මම කරලා නැහැ කින්ද මට ඒව ගැන කියන්න බෑ. ඊට පස්සේ මෙතනින් ඔයාලා දාගන්න 1 minute time duration එක. ඒ කියන්නේ 1 minute chart එක analyze කරලා 1 minute trade එකක් තමයි දාන්නේ. ඒක තමයි මෙතනින් 1 minute trade එක තමයි 1 minute දාගන්නේ. හරි. දාලා up එකට down එකට ගන්න විදිය මම ඔයාලට කියලා දුන්නා. stake එක account balance එකෙන් 100ට 2ක් 3ක් වගේ දාන්න. 100ට 1ක් වගේ දැම්මත් කමක් නැහැ. stake එක account balance එකෙන් ඊට වඩා දාන්න යන්න එපා. හරි. මම හිතනවා ඔයාලට යම් කිසි දෙයක් මේ වීඩියෝ එකෙන් තේරෙන්න ඇති කියලා. අනිවාර්යෙන් ඔයාලා ප්‍රැක්ටිස් කරලා බලන්න. ප්‍රැක්ටිස් කරලා ඔයාලගේ අදහස ඔයාලට සාර්ථකද අසාර්ථකද කොහොමද මේක වැඩ කරන්නේ, ඔයාලා මොන platform වලද වැඩ කරේ, අනිවාර්යෙන් ඔයාලගේ අදහස කමෙන්ට් කරන්න අමතක කරන්න එපා. ඒ වගේම මගේ channel එක තාමත් subscribe කරලා නැත්නම් අනිවාර්යෙන් channel එකත් subscribe කරලා තියාගන්න. මොකද ඔයාලට මම දාන වටිනා වීඩියෝ මම අප්ලෝඩ් කරපු සැනින් ඔයාලට notification එකක් මගින් දැනගන්න ලැබෙන නිසා. හරි. එහෙනම් මම ගිහින් එන්නම්. ඔයාලට ජය වේවා.